අද අපි බලමුද කිතරම ලේසියෙන් පරාට හදාගන්නේ කොහොමද කියලා. ඉතින් මම අද පාවිච්චි කරලා තියෙනවා පාන් පිටි ග්‍රෑම් 500ක්, පොල් තෙල්, ලුණු තේ හැඳි එකමාරක්, ඒ වගේම තමයි ඩෝ එක අනා ගන්න වතුර. මුලින්ම මම පාන් පිටිකට ලුණු ටික දාගන්නවා. දැන් අපි පොල් තෙල් වලින් මේ සැහැඳි එකක ප්‍රමාණයක් වගේම වතුර ටිකින් ටික දාලා පරාට ඩෝ එක හදාගන්නවා. ඔයාලට විශේෂයෙන්ම කියන්න ඕනේ ඔයාලා මෙතනදී වතුර දාගද්දී ටිකින් ටික දාගන්න මතක තියාගන්න. එහෙම නැති වුණොත් පරාට ඩෝ එකට වතුර වැඩි වෙන්න පුළුවන්. ඉතින් හොඳට මතක තියාගන්න වතුර වැඩි කරගන්න නම් එපා. මේ අතරතුරේදී මම හරි ආදරණීය මතක් කිරීමක් කරන්නම්. ඉතින් ඔයාලා තාමත් මගේ වීඩියෝස් බලන්නේ මාව subscribe කරලා නැතුව නම් පහලින් තියෙන subscribe button එක click කරන්න කියලා මම ආදරයෙන් ඉල්ලනවා. ඒ වගේම තමයි මේ වීඩියෝ එක like කරන්න, share කරන්නත් අමතක කරන්න එපා. ඉතින් ඔයාලා පරාට ඩෝ එක හදාගනිද්දී අතේ ඇලෙන පදමට ඩෝ එක හදාගන්න මතක තියාගන්න. අතේ ඇලෙන පදමට ආවට පස්සේ විනාඩි 20ක් විතර අපි හොඳට නීට් කරගන්නවා. ඉතින් හොඳට නීට් කරගත්තට පස්සේ ඩෝ එකේ තියෙන ඇලෙන ගතිය නැති වෙනවා. මේ විදිහට හොඳට ඩෝ එක අනාගත්තට පස්සේ අපි ඩෝ එකේ තියෙන භාජනයට පොල් තෙල් ගා ගන්නවා. ඒ වගේම තමයි ඩෝ එක මතු පිටටත් පොල් තෙල් ටිකක් ගා ගන්නවා. ඔන්න මම දැන් ඩෝ එක වහලා පැය එකමාරක විතර කාලයක් තියා ගන්නවා. දැන් පැය එකමාරකට පස්සේ අපි මේ විදිහට ඩෝ එක ඇරලා මේ විදිහට පොඩි බෝල කඩා ගන්නවා. ඉතින් මෙතනදී ඔයාලා මේ බෝල ගොඩාක් ලොකු කරගන්න යන්න එපා. සාමාන්‍යයෙන් ග්‍රෑම් 100ත් 110ත් අතර ප්‍රමාණයේ බෝල කඩා ගන්න. මේ විදිහට බෝල ටික හදාගෙන පොල් තෙල් ගා ගන්න. අපි දැන් ආයෙත් මේ ටික පැය භාගයක විතර කාලයක් හොඳට වහලා තියා ගන්නවා. පැය භාගයකට පස්සේ අපි මේ බෝල ටික දිග ඇර ගන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඉතින් ඔයාලා මේ පරාට බෝල දිග අරින මතු පිටට තෙල් ටිකක් ගාලා මේ විදිහට බෝල ටික දිග ඇර ගන්න. අපි බෝල ටික ඔක්කොම දිග ඇරගත්තට පස්සේ මම මේ පෙන්නන විදිහට ඔයාලා මේ ටික ඔක්කොම නවා ගන්න. ඔක්කොම පරාට බෝල ටික මේ විදිහට නවා ගත්තට පස්සේ අපි විනාඩි 10ක විතර කාලයක් තියා ගන්නවා. ඉතින් මේ වෙලාවේදීත් ඔයාලා මේ ටික තියා ගන්න තැනට තෙල් ටිකක් ගා ගන්න මතක තියා ගන්න. විනාඩි 10කට පස්සේ අපි මේ ටික ආයෙමත් හොඳට දිග ඇර ගන්න ඕනේ. ඉතින් දැන් ලිපේ ගින්දර අඩුම කරලා පරාට ටික පුච්ච ගමු. දෙපැත්ත රන්වන් පාට වෙනකම් මේ ටික ඔක්කොම පුච්ච ගන්න. දැන් අපි උණුවෙන්ම මේ විදිහට කරගමු. ඉතින් ඔන්න දැන් අපිට ගෙදරදීම රසට පරාට හදාගන්න පුළුවන්. එහෙනම් ආයෙත් රස රෙසිපි එකකින් එනකම් පරිස්සමට සතුටින් ඉන්න. හරි අප් කිචන් සමග දිගටම රැඳී සිටින්න.